ඇත්තම ප්‍රේමවන්තයනි ඔබ හැමෝටම ජේසුස් පීතයි. අද අපේ සමිදානන් වහන්සේගේ ස්වර්ගාරෝහණ මංගලෝත්සවයේ සමරනු ලබනවා. මා ප්‍රේමවන්තයන් අද දවසේදී දේව වචනය ඔබට මට ඇරයුම් කරනු ලබන්නේ සමිදානන් වහන්සේගේ ඒ සිතුවිලි තේරුම් ගන්නටයි. ඒතර අද දවසේදී දේව රාජ්‍ය ගැන වහන්සේ කතා කරනවා. මේ ස්වර්ගාරෝහණ මංගලෝත්සවයේ දවසේදී අපිට ආරාධනා කරන්නේ බලමු ලෝකතුමාගේ සුවිශේෂය සහ අද ක්‍රියාපොත මේ දෙක අතර දෙහාකාරයෙන් සඳහන් වෙනවා කාරණාවක්. ඒ තමයි ලෝකතුමාගේ සුවිශේෂය අපි ගත්තම ලෝකතුමාගේ සුවිශේෂය සඳහන් කරන්නේ ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ ජීවිතය සහ උන්වහන්සේගේ ධර්මදූත සේවාව පිළිබඳවයි සුදු ලෝකතුමා අපට ඇරයුම් කරන්නේ. එවැගේම තමයි ක්‍රියාපොත තුල අපි දකින්නේ මුල් කිතුණු ස්වභාවයේ තිබුණු ඒ දේශපාලනික සහ විවිධාකාර මති මතාන්තරවල ජීවත් වෙච්ච ජනතාවගේ අදහස් කෙසේද කියන එකත් සඳහන් කරනවා මේ පොත් දෙකේදී. අපි දකින්නේ සුවිශේෂය තුල ලුක්තුමාගේ සුවිශේෂය තුල මේ දේව රාජ්‍ය ගැන කතා කරනකොට උන්වහන්සේ මේ දේව රාජ්‍ය පතල කරන්නට කාරණා දෙකක් තමයි භාවිතා කරේ. ඒ තමයි පළවෙනි කාරණාව පව්කමාව. මේ පව්කමාව තමයි මුළු අපි දකින්නේ ප්‍රේමය සහ පව්කමාව කියන දේ තමයි මුල් කරගෙන දේව රාජ්‍ය පතල කරන්නට උන්වහන්සේ උත්සාහ කරේ. දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒ වගේම අනිත් එක තමයි දෙවෙනි කාරණය තමයි සුද්ධාත්මයන් වහන්සේගේ මඟ පෙන්වීම. The Spirit of the Lord. ඒතර මෙන්න මේ කාරණා දෙක අඩිතාලම් කරගෙන තමයි දේව රාජ්‍ය පතල කරේ. කෙනෙක් කියනවා දේව රාජ්‍ය උදෙසා තමන්ගේ ජීවිතේ පූජා කරා කියලා. ඒතර ඒ පුද්ගලයාගේ ජීවිතේ බොරුවක් නම් බොරු සාක්ෂියක් නම් ඒ ප්‍රේමය එම නැත්නම් ඒ ජීවත් වෙන ආකාරයෙන් ඒ දේ දැකගල ගන්නට බැරි වුණොත් එම එක බොරුවක් බවට පත් වෙනවා. මොකද ක්‍රිස්තුන් වහන්සේ තුල ජීවත් වන කෙනා ක්‍රිස්තුන් වහන්සේ ජීවත් වෙච්ච ආකාරයෙන්ම ඔහු තුල ඒ ප්‍රේමය රඳා පවතින්නට අවශ්‍ය බව අපි දන්නවා. ඒ සුදු බයිබලයේ තුල අපිට දැනගන්නට පුළුවන් වෙනවා. එතකොට අද දවසේදී ශ්‍රාවකයන් අහනවා ඔබ වහන්සේ දැන්ද ඊශ්‍රායල් ජනතාව අතර මේ රාජ්‍ය ගැන කතා කරන්නේ නැත්නම් පතල කරන්නේ කියලා. ඒතර මේ ශ්‍රාවකයන්ට තිබුණු බලාපොරොත්තු මොකක්ද? දේශපාලනික නැත්නම් ඒ තමන්ගේ ජීවත් වුණු ඒ වටපිටාව ගැන හිතමින් තමයි ස්වාමීන් වහන්සේගෙන් ඒ දේ ඇහුවේ. ඒතර ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ දේශපාලනික අදහස් එම නැත්නම් ඔවුන්ගේ යට අරමුණු සහ මේ හැම දෙයක්ම උන්වහන්සේ දිව්‍ය බලාපොරොත්තුව බවට පත් කරනවා. ඒ තමයි ස්වර්ග රාජ්‍යයට මම යන්නේ ඔබට නව ජීවනයක් දෙන්නටයි. ඔබට බලාපොරොත්තුවක් දෙන්නටයි. දෙවියන් වහන්සේ තුළ බලාපොරොත්තුවක් ඔබට දානය කරන්නට තමයි මම මෙතනින් නික්ම යන්නේ. ඒතර මම මේ ධර්මදූත සේවාව මේ ඔබ සමග ප්‍රදානය කරමින් ඔබ වෙනුවෙන් සාක්ෂි දරමින් උන්වහන්සේ ඒ මෙතනින් නික්ම යන්නේ නැවත අපේ ජීවන නව බලාපොරොත්තුව සඳහා යොමු කරන්නටයි. අපි දකිනවා එපීසි 5 අපි දකිනවා ස්වාමීන් වහන්සේ කියන දේව රාජ්‍ය උරුම කරගන්නට පුළුවන් වන කෙනාගේ ජීවිත කෙසේද කියන එක. මොකද උන්වහන්සේ ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ ඔබ මා වෙනුවෙන් සුගන්ධ යාගයක්ද එවැගේම පූජාවක්ද හැටියට අප වෙනුවෙන් ස්වාමීන් දෙවියන් වහන්සේ ඉදිරියේ තමන්ගේ ජීවිතයේ පූජා කරමින් ඒ ප්‍රේමය සම්පූර්ණයෙන්ම ප්‍රදානය කරලා තිබෙනවා. එතකොට දේව රාජ්‍යයට ඇතුළු වන්නට බලාපොරොත්තුවෙන් සිටින කෙනාගේ ජීවිත එතකොට කෙනෙක් කාම මිත්‍යාචාරයේද එවැගේම රූප වන්දනාවන්ද එවැගේම විවිධාකාර මති මතාන්තර තුල ජීවත් වන කෙනාද එවැගේම ලෝභ කෙනාගේ ජීවිත එවැනි අයගේ ජීවිත ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේද දෙවියන් වහන්සේගේද රාජ්‍යයේ උරුමයක් නොලබන බව සඳහන් කරනවා.
තෙනිසම ප්‍රේමවන්තයනි උත්සාහ දරන්නට ඕනි මෙන්න මේ යථාර්ථය ඔබේ මගේ ජීවිතේ වටහා ගන්නට. ඒතර මේ යථාර්ථය අපේ ජීවිතේ වටහා ගන්නකොට පමණයි අපිට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක. එතකොට මේ ලෝකයේ තුල ජීවත් වන විට අපිට විවිධාකාර මති මතාන්තර අපිට තිබෙනවා. විවිධාකාර වේදනාවන් පැමිණෙනවා. මේ හැම එකක්ම අපිට හේතුවක් නැතුව එන්නේ නැහැ. හැම දෙයක්ම සැලසුම් කරලා තිබෙන්නේ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේගේ සහායදායකයන් වහන්සේ අප වෙත යවමින් අපව යහපත යහ මගට යොමු කරන්නටයි උන්වහන්සේ සූදානම් වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ ස්වර්ගයට යන්නේ අන්න ඒ නිසායි. ඒතර ස්වර්ග රාජ්‍යයට යන්න බලාපොරොත්තුෙන් සිටින අප හැම කෙනෙක්ටම මෙන්න මෙවැනි අපේ ජීවිත වෙනස් කරගත යුතුයි. අන්න එවිට තමයි ස්වාමීන් වහන්සේ නැවත වඩින විට උන්වහන්සේගේ සහායදායකයන් අපේ ජීවිතවලට පැමිණෙන විට අපිට හැමදේම තේරුම් ගන්නට උන්වහන්සේ අපට උදව් කරයි. මේ සඳහා අවශ්‍ය වරම් වර ප්‍රසාද ඉල්ලමින් අපි යාඥා කරමු.